නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරභත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං වකුඤ්ජරෝ යෝ හිමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති අතිගරු පූජනීය හිඳුංගමේ මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්තුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවන මහා විහාරයේදී සිව්වනක් පිරිස මැද්දේ දේශනා කොට වදාළ අරුණවතී සූත්‍රයේ ගාථා දෙකක් මේ ප්‍රකාශ වුණේ. මේ දේශනේ අවස්ථා දෙකක සඳහන් වෙනවා. එයින් මුල් අවස්ථාව කල්ප 31කට ඉහතදී සිකී සරුවක්ඥන් වහන්සේගේ ශාසනයේ මේ දේශනේ පැවැත්වලා තියෙනවා. සිකී සරුවක්ඥන් වහන්සේ අලුයම් කාලේ බුදු ඇසින් දැකවදාලා විශාල බ්‍රහ්ම පිරිසක් මාර්ගඵල නිවන් ලබන බව. ඒ සඳහා අග්‍ර ශ්‍රාවක අභිභූ කියන මහා රහතන් වහන්සේ සමග බ්‍රහ්ම ලෝකයට වැඩිය. බ්‍රහ්ම ලෝකයට වැඩම කළා ඒ විශාල කෝටි සංඛ්‍යාත බ්‍රහ්ම පිරිසක් මැද්දේ මෙම අභිභූ මහා රහතන් වහන්සේට විධාන කළා මේ බ්‍රහ්ම පිරිසට ධර්ම දේශනාවක් කරන්න කියලා. අභිභූ මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර ධර්ම සේනාධිපතීන් වහන්සේ. උන්වහන්සේ විචිතුරු දේශනාවක් කරන වෙලාවේ සමහර බ්‍රහ්ම කෙනෙක් හිතුවා සාතුරුන් වහන්සේ වැඩ සිටිද්දී මොකද මේ ශ්‍රාවකෙක් බණ කියන්නේ කියලා. ඒ වෙලාවේදී සරුවක්ඥන් වහන්සේ අභිභූ මහරහතන් වහන්සේට විධාන කරන්න යෙදුණා. අභිභූ මේ බ්‍රහ්ම පිරිස සංවේගයට පමුණවන්න කියලා. අභිභූ මහරහතන් වහන්සේ පුදුම විදිහේ ප්‍රාත්‍යාරි සහස්‍රයන් දක්වන්න පටන් ගත්තා. ප්‍රාත්‍යාරයන් දක්වන වෙලාවේදී උන්වහන්සේ විශාල බ්‍රහ්ම පිරිස මවිතයට පමුණුවමින් මේ ගාථා දෙක දේශනා කරන්න යෙදුණා. සරුවක්ඥන් වහන්සේ ඒ ගාථා නිමිත්තෙන් බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කිරීමෙන් විශාල පිරිසක් බ්‍රහ්මයෝ මාර්ගඵල නිවන් සුව ලැබුවා. ඒ මොහොතේම නැවත අරුණවතී රාජධානී සමීපයේහි පිහිටි විහාරස්ථානයේට වැඩම කරවලා ධර්මශාලාවේ වැඩ සිටි සංඝ පිරිස අමතා වදාළ මහණෙනි මේ අභිභූ ඉෂ්ඨවරයන් වහන්සේ බඹලෝදී දේශනා කළ ගාථා දෙක ඇහුණද? එයිමයි ස්වාමීනි. සජ්ජායනා කරන්න කියලා නියම කළා. සීල දෙනා වහන්සේ සජ්ජායනා කළා. සරුවක්ඥන් වහන්සේ සාදුකාර දුන්නා. හේතුව මගේ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේලා මේ තරම් බල සම්පන්නයි නේද කියන එක පහදා දෙමින් උන්වහන්සේ එතෙන්දීත් විශේෂතුරු ධර්ම දේශනාවක් කළා. මේ දේශනාවේ කෙටි තේරුමයි දැන් අපි සලකා බලන්නේ. මෙහි සඳහන් වෙනවා අනදීමක්. සිව්වනක් පිරිසට අනදීමක් මෙතන සඳහන් වෙනවා. අන කියන්නේ සරුවක්ඥන් වහන්සේ තමයි ආඥාපති. දෙවියන් මනුෂ්‍යයන් ගිහියන් පැවිද්දන් ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී සෑම දෙනාටම අනසක පවත්වන්න පුළුවන් සරුවක්ඥන් වහන්සේ ආඥාපති. ඒ ආඥා චක්‍රවර්ති වූ සරුවක්ඥන් වහන්සේ මෙහෙම දේශනා කරනවා ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං වකුඤ්ජරු. මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත බුද්ධ ශාසනයෙහිලා ආරභත
ආරම්භ ධාතු වීරියෙන් යෙදෙත්වා නික්කම ධාතු වීරියෙන් යෙදෙත්වා යුඤ්ජත පරාක්‍රම ධාතු වීරියෙන් යෙදෙත්වා දුනාත මච්චුනෝ සේනං ක්ලේශ මාර සේනාව සුණු විසුණු කෙරෙත්වා නලාගාරං ව කුංජරු මත්තු ඇත්රාජේ බටලියෙන් කළ පැල්පතක් සුණු විසුණු කරන්නාසේ මාර සේනාව සුණු විසුණු කෙරෙත්වා පලා හරිත්වා යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති යම් කෙනෙක් මේ බුද්ධ ශාසනයෙහි එළඹ සිටි සීනුවණෙන් යුතුව ඥාන සම්ප්‍රයුක්තව වීරිය කරන්නේ නම් පහය ජාති සංසාරං නැවත නැවත ඉපදීම ජරා රෝග මරණ කියන මේ සංසාරයේ අතහැර දුක්ඛ සන්තං කරිස්සති පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත දුක්ඛ ධර්මය කෙලවර කරන්නේය කියන එක මේ ගාථා දෙකෙන් දේශනා කොට වදාළා. මේ දේශනාව අපි කාටත් ඊටාම වැදගත් සිහිපත් කටයුතු දේශනාවක්. අද කාලේ ලෝකයේ හැමතැනම තියෙනවා මේ යුද්ධ කලකෝලහල. මේ යුද්ධ භූමියට කියනවා සංග්‍රාම භූමිය කියලා. සංග්‍රාම භූමියේ අවතීර්ණ වූ සේනාධිපති තමන්ගේ බලයනියට අණ දෙනවා. ඒ වගේ සරුවඥන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ නමින් හඳුන්වන සංග්‍රාම භූමියක්. සංග්‍රාම භූමිය නමින් මෙතන සටන් කරනු ලබන්නේ මිනිසයන් වැනි ප්‍රාණීන් සමග නෙමෙයි. චිත්ත සංතාන තුළ අනාදිමත් කාලයක් මුළුල්ලේ පළපදියම් වෙලා දහසක් වද දෙමින් එන 1500ක් පමණ මේ කෙලෙස් බලමුළු එක්කයි මේ සංග්‍රාමය කරන්න තිබෙන්නේ. මේ කෙලෙස් බලමුළු එක්ක සංග්‍රාම කරන්නට සරුවක්ඥන් වහන්සේ නැමැති සේනාධිපතීන් වහන්සේ තමන්ගේ බලයනි වලට අණ දෙනවා. මේ සීල සමාධි ප්‍රඥා කියන උදාර ගුණස්කන්ධ දරාගෙන මේවා පිරීම සඳහා ආරම්භ ධාතු වීරියෙන් පටන් ගනිත්වා. නික්කම ධාතු වීරියෙන් ඉදිරියටම ගෙන යත්වා. පරක්කම ධාතු වීරියෙන් මාරක බාධක සියල්ල අභිභවාගෙන ජීවිතේ පවා නොතකා උත්සාහවන්තව ඥාන සම්ප්‍රයුක්තව වීරිය කෙරෙත්වා. මත්තු ඇත්රාජේ බටලියෙන් කළ දල්පත සුණු විසුණු කරන්නාසේ මේ 1500ක් පමණ ඉන්නා වූ මේ කෙලෙස් බලයනිය සුණු විසුණු කෙරෙත්වා. මේ අනදීම ඊළඟට ආනිසංසය හඳුන්වනවා. යෝ ඉමස්මින් ධම්ම විනය අප්පමත්තෝ විහෙස්සති යම් කෙනෙක් මේ බුද්ධ ශාසනයෙහි එළඹ සිටි සිහිනුවණින් යුතුව ඥාන සම්ප්‍රයුක්තව ත්‍රිවිධ වීරිය වඩනවා නම් ආරම්භ ධාතු වීරිය, නික්කම ධාතු වීරිය, පරක්කම ධාතු වීරිය කියන ත්‍රිවිධ වීරිය වඩනවා නම් පහය ජාති සංසාරං නැවත නැවත ඉපදීම ජරා රෝග මරණ කියන මේ දුක්ඛ ධර්මයන්ගෙන් නිරන්තරයෙන් පෙළෙන මේ සංසාරයේ අත්තර දමා දුක්ඛ සන්තං කරිස්සති. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ඉච්ඡා විඝාත පංච උපාදානස්කන්ධ කියන මේ සකල දුක්ඛ ධර්මයන් කෙලවර කරන්නේය කියන එක අනදීන් වශයෙන් හා අනිසංස වශයෙන් දේශනා කොට වදාලා. දැන් අපි මේ අනාඥාව අනුව තමයි පවතින්න වෙලා තිබෙන්නේ. ගිහි පින්තුන් තිසරණේ ආජීවස්නමග සීලය, පංච සීලය, උපෝසත සීලය, නවාංග උපෝසත සීලය, ඝාට දස සීල සමාදන් වෙමිනුත් පැවිදි පිරිස නෙක්ඛම්ම දස සීල, සාමණේර දස සීල, කෝටියක් සංවර උපසම්පදා සීල රකිමිනුත් සමත භාවනා විපස්සනා භාවනා වඩමිනුත් දාන ශීල භාවනාදී දස පුණ්‍ය ක්‍රියාවන් කරමින් දස කුසල ධර්මයට අනුව පවතමින් දස පාරමී පුරමින් සිව් බඹ විහරණ වඩමින් සතර සංග්‍රහවතු පුරුදු කරමින් බෝධිපාක්ෂික ධර්ම 37 වඩමින් කරණීය ධර්ම 14 වඩමින් අකරණීය ධර්ම අනුගමනය කරමින් මංගල ධර්ම 38 අනුගමනය කරමින්
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි මේ ගමන් කරමින් මේ මහා සංග්‍රාමයේදී සිටින්නේ. එනිසා අපි සියලුම දෙනා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වැනි සංග්‍රාමයෙන් ජයග්‍රහණය කළ මහෝත්තමයන් අනුව යමින් මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ශාසන ධර්මයන් ශාසන ප්‍රතිපත්තීන් හතරක් නෑර පවත්වාගෙන යාමට අප්‍රතිහත ධෛර්යය ඇති කරගන්නට ඕනේ. දැන් මේ මෑණිවරු 3 දෙනෙක් නෙක්ඛම්ම දස සීලේ පිහිටියා. මේ නෙක්ඛම්ම දස සීලේ පිහිටීමට කියනවා ආරම්භ ධාතු වීර්ය කියලා. ඒ කියන්නේ යමක් පටන් ගැනීම බොහොම ලේසි. පටන් ගැනීමට කවුරුත් කැමති. ඒ නිසානේ අර කියලා තියෙන ලෞතුරා බුදුබා නොපැතූ කෙනෙක් ලෝකේ නැහැ කියලා. ලෝකේ බුදු මහිම දැකලා මමත් ලෞතුරා බුදු වෙම්වා කියන නොපැතූ කෙනෙක් ලෝක ධාතුවේ නැහැ. නමුත් ඒ ආරම්භ ධාතු වීර්ය දිගට පවත්වා ගන්න බැරි වෙච්ච නිසායි ලෝක සත්‍යය මෙතරම් සංසාර දුකෙන් පෙළෙන්නේ. ඒ වගේ මේ සීලේක පිහිටීම ආරම්භ ධාතු වීර්ය. ඊළඟට තියෙන්නේ මේක දිගට පවත්වාගෙන යන්නේ නික්කම ධාතු වීර්ය පවත්වන්නට ඕනේ. නික්කම ධාතු කියන්නේ අතරක් නෑර මේක පවත්වගෙන යන්නට ඕනේ. පින්තුන් අපි දන්නවා කල්පාදී කල්පයේදී ඇති වුණ චන්ද්‍ර සූර්ය උදාව. මේ චන්ද්‍ර සූර්ය උදාව කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. කල්පයක් මුළුල්ලේ මේ විදිහටම සිදු වෙනවා. උදා වෙනවා, මුදුන් වෙනවා, බැස යනවා. අයමත් උදා වෙනවා, මුදුන් වෙනවා, බැස යනවා. මේ චන්ද්‍ර සූර්ය මණ්ඩල දෙකේ දිනචරියාව. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ toy වගේ දිනචරියාවක් තුන අඛණ්ඩ දිනචරියාවක්. ඒ වාගේ අප විසිනුත් නොකඩවා මේ දිනචරියාවක් අනුව සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙනසේ නික්කම්ම ධාතු වීරිය පවත්වන්නට ඕනේ. ඒක තමයි ඊට වඩා අපංකම. පටන් ගැනීම ලේසි. නික්කම ධාතු වීරියට වඩා බැරෑරුම් ඊට වඩා ගැඹුරුයි, ඊට වඩා උත්සාහයෙන් කළ යුතු වෙනවා. මොකද කාරණේ මේ පිළිවෙත් පිරීමේදී මාරක බාධක වැඩි. ඒ වායේ ජය ගැනීම සඳහා අතරක් නෑර කම්පා නොවි ඉදිරියට යන්න පුරුදු වෙන්නට ඕනේ. ඒ සඳහා අත්‍යවශ්‍ය වෙනවා කාන්තේ පරමන් තපෝ තිතික්ඛා කියන මුතුන් ගුණය. කාන්තේ පරමන් තපෝ තිතික්ඛා කියන්නේ තිතික්ෂා නම් වූ ඉවසීම ශ්‍රේෂ්ඨ සීලවන්ත බවයි. මේ සීලාදි ගුණ පූර්ණේ කරන තැනැත්තා විසින් ඉවසිය යුතු කාරණා රාශියක් තියෙනවා. කමෝ හෝති සීතස්ස උන්නස්ස jigacchāya pipāsāya දංස මකස වාතාතප සිරින්සප සම්පස්සානං දුරොත්තානං දුරාගතානං වචනපතානං uppannānaං සාරීනිකානං දුක්ඛානං තිප්පානං කටුකානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං අදිවාසක ජාතිකෝ හෝති. මෙන්න ඉවසන්න තියෙන දේවල් කොච්චරද? සීතල වෙනකොට ඉවසන්න ඕන වගේ සීලය ආරක්ෂා කරගනිමින්, උෂ්ණත්වය වෙනකොටත් සීලය රැකගනිමින් ආරක්ෂා වෙන්නට ඕනේ. ඉවසන්නට ඕනේ. බඩගින්න ඉවසන්නට ඕනේ සීලය ගැන සැලකලා. පිපාසි ඉවසන්නට ඕනේ සීලය ගැන සැලකලා. මැස්සන්ගේ, මඳුරුවන්ගේ, සතුන් සර්පයන්ගේ ස්පර්ශයෙන් වෙන පීඩා ඉවසන්නට ඕනේ සීලය සැලකාගෙන. එවාගෙම සතුන් සර්පයන් දෂ්ට කිරීම ආදී තැන්වලදී පවා ඉවසන්නට ඕනේ සීලය ගැන සැලකලා. අනුංකරණ නිന്ദා අපහාස චෝදනා පරූපවාද ගර්ජන තර්ජන ඔක්කොම ඉවසන්නට ඕනේ සීලය ගැන සැලකලා. එවාගෙම ශාරීරික වශයෙන් එන පහළවන දුක් කරදර වේදනා, කටුක වේදනා, ක්‍රූර වේදනා, ඉවසිය නොහැකි වේදනා, අසාත අමනාප වේදනා, ජීවිතේ නැති කරන වේදනා පවා ඉවසන්නට ඕනේ සීලය නිසා. මෙන්න මේවා ඉවසන්නට පුළුවන් නම් තමයි නික්කම ධාතු වීර්යයෙන් සීලේ සමාධියේ ප්‍රඥාව දිනු කරගන්න ලැබෙන්නේ. එනිසා අපි නික්කම ධාතු වීර්යය නමින් මුල් පියවරේ පටන් ජීවිතාන්තයේ දක්වාම යන මේ පිළිවෙත් මඟ අතරමං කරගන්න නැතුව පුජ්‍යලයන් නිසාවත් තමන්ගේ හිතේ පහළවන කෙලෙස් නිසාවත් කිසිසේත් පසුබට නොවන හැටියට අපි ඉදිරියටම අපේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණිය පවත්වාගෙන යන්නට ඕනේ. දීපේදී හැම දිනාටම අපට මේක අවශ්‍යයි. ඒ වගේම පරාක්‍රම ධාතු වීර්යය ඊළඟට තියෙන එක තමයි බරපතලම අවස්ථාව. පරාක්‍රම ධාතු වීර්යය කියන්නේ අභ්‍යන්තර බාහිර උපද්දර අපට අනන්ත මුණ ගැහෙනවා.
දුක්කරං දුත්තිතික්ඛංචේ අභ්‍යත්තේනහි සාමඤ්ඤං බහූහි තත්ත පච්චෝහා කමිතබ්බා තපස්සින. මේ රහතන් වහන්සේ නමගේ ප්‍රකාශනයක් තේරගතාවක්. දුක්කරං දුත්තිතික්ඛංචේ අභ්‍යත්තේනහි සාමඤ්ඤං. සීලය ගැන නොදන්න, පිළිවෙත් ගැන නොදන්න නුවණමැති තැනැත්තාට මහානදම් පිරීම බොහොම දුෂ්කරයි. ඉවසීම බොහොම අමාරුයි. මක්නිසාද බහූහි තත්ත පච්චෝහා. මේ සසුන් පිළිවෙත් පිරීමේදී පච්චෝහා කියන්නේ පති ඌහා විරුද්ධ බලවේග. පති ඌහා කියන්නේ විරුද්ධ බලවේග. බහූහි බොහොම අප්‍රමාණයි. කමිතබ්බා තපස්සිනා සිල්වතා විසින් පැවිද්දා විසින් ඒ සියල්ලම මහමෙරමින් ඉවසිය යුතුයි. මහමෙරට හාත්පසින් වේරම්භ වාතයේ පවා වදිනවා. මහමෙර සෙලවෙන්නේ නැහැ. ඒ වාගේ ඒ සියල්ලම තමන්ට අභ්‍යන්තර බාහිර වශයෙන් එන බාධක ස්මාරක බාධක සියල්ලම දරාගෙන නොපසුබට වීරියෙන් ජීවිතය ගැන නොතකා සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරන්නට ඕනේ. පින්තුන් දන්වානේ දෙවැනි ආශ්චර්ය සිදුවීම් අපේ ලංකාවේ සිතුල්පව්වේ ස්වාමීන් වහන්සේ නමක් ඇඳේ පෙරලි අඬනවා, කෑ ගහනවා වේදනාවෙන්. නවක ස්වාමීන් වහන්සේ නමක් කොතෙන් ඇවිල්ලා කොතනද ස්වාමීනි රිදෙන්නේ වේදනාව? ඇවැත්නි රිදෙන එක තැනක් නැහැ. වස්තු ආරමුණු කරගෙන වේදනාව විඳිනවා කිව්වා. ඒක මේ විදර්ශනා ප්‍රතිසංයුක්ත වචනයක්. වස්තු ආරමුණු කරගෙන වේදනාව විඳිනවා. මොකද්ද මේ වස්තු ආරමුණු කරන වේදනාව විඳිනවා කියන්නේ? කාය වස්තුවට මේ වේදනාව දැනෙනවා. වේදනාව විඳින මම නෙමෙයි. නාග ස්වාමීන් වහන්සේ කිව්ව එහෙමනම් ස්වාමීනි ඔය වෙලාවේ ඉවසන එක නේද තියෙන්නේ? හොඳයි මං ඉවසන්නම් කියලා දැඩි හිතින් අදිෂ්ඨාන කරගෙන ඉවසුවා. වේදනාව පුදුම විදියට දරාගෙන ඉවසුවා. නිකන් ඉවසුවා නෙමෙයි, විදර්ශනා වඩමින් ඉවසුවා. විදර්ශනා වඩමින් ඉවසනකොට පපුවේ පටන් මුළු උදරේම පුපුරලා බඩවැල් වීසුණ ඇඳේ හැමතැනම අතුණු බාම් විසුණා. ඒ අතරතුර මේ උත්තමයන් වහන්සේ මුණතරන් දැඩි අධිෂ්ඨානයකින්ද ඥාන සම්ප්‍රයුක්ත වීරියකින් දෙවසුවේ ඔය සිද්ධිය වෙමින් සෞකලස් නසා මහා රහත් භාවයට පත් වුණා. ටික වේලාවකින් අර නවක ස්වාමීන් වහන්සේ උතෙන්ද ආවා. අසා සිටි ඇවැත්නි ඉවසුව ඇද්ද? එහෙම කියලා උන්වහන්සේ සමසේසී වෙලා පිරිනිවන් පෑවා. ආර්ය වංශ දේශනාවක් අහන්න ස්වාමීන් වහන්සේ නමක් පින්දපාතික ස්වාමීන් වහන්සේ නමක් කෙනෙකුට ශාලාව පිරීලා ඉඳ නැහැ. අන්ධකාර කරවලේ ශාලාවෙන් පිටපැත්තේ හිටගෙන බණ ඇහුවා. ටික වේලාවක් බණ අහමින් ඉනකොට පොළඟෙන් කැවිලා පයේ දෂ්ට කරා. ස්වාමීන් වහන්සේ කෑ ගැහුවේ ලේ ගලනවා. ඉක්මනින්ම සිවුරු පටියකින් පය වෙලාගෙන අර විස උඩට එනවාට වෙලාගෙන පොළඟ අල්ලාගත්තා. අල්ලාගෙන ਉਹ පසින්බුක දාලා ගැට ගහගත්තා. ඒ වෙලාවේ කතා කරානම් මට සර්පයෙක් දෂ්ට කළා කියලා අර බණ නවත්තනවා. බණ පිරිස නැගිටිනවා. කාටල් ලැබෙන්න තියෙන මාර්ගඵල නොලැබී යනවා. ස්වාමීන් වහන්සේ හිතුවා මම මේ අහන ධර්මයේ නෛර්යානික ධර්මයක් නම් මගේ මේ විෂබසීවා කියලා හිතාගෙන දැඩි අදිෂ්ඨානීයව බණ ටික ඇහුවේ හිටගෙනම. අලුයන් වෙනකොට දේශකයන් වහන්සේගේ දේශනාව නිම වෙනකොට මේ ස්වාමින් වහන්සේ අනාගාමී මාර්ගඵලයෙන් අමා මහ නිවන අවබෝධ කළා. ආචාර්යනේ දිවසු ඇති. අර වෙලාව උන්වහන්සේ කලබල වුණා නම් තමන්ගේ සීලයටත් බාධා වෙන්න තිබුණා. සමාධියටත් බාධා වෙන්න තිබුණා. ලබන්න තියෙන මාර්ගඵල ඥානයටත් බාධා වෙන්න තිබුණා. අර බණ අහලා විශාල පිරිසක් මාර්ගඵල නිවන් සුව ලැබුවා එදා. ඒ අතන්නත් බාධා වෙන්න තිබුණා. සියල්ලම ජයගත්තා. මේ උපද්දර ඉවසාගෙන උන්වහන්සේ ඒ තමන්ගේ ධර්මයේ හැසිරීම නිසා මෙන්න මේ වාගේ නිසා අපට කොතෙකුත් අන්‍ය මේ වෙන සතුන්ගෙන් වෙන පුජ්‍යලයන්ගෙන් එවැගේම තමන්ගේ సంతානයේ කෙලෙසුන්ගෙන් නොයෙක් විදිහේ පීඩා විඳින්න සිදු වෙනවා. ඒ සියල්ලම අපේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණස්කන්ධයේ සිටේ දරාගෙන තමන්ගේ භාවනා මානසිකාරයේම මුල් කරගෙන ඒවා ජය ගන්නට අපි අදිෂ්ඨාන කරගන්නට පුරුදු වෙන්නට ඕනේ.
විශේෂයෙන්ම සීල භාවනා පිළිවෙත් පුරන්නන්ට බාධා දෙකක් තියෙනවා. ඒ බාධා නීවරණමින් පහක් තියෙනවා. එයින් දෙකක් බරපතලයි. කාම රාග ව්‍යාපාද කියන මේ දෙක බරපතලයි. ඒ කියන්නේ කයින් වචනින් සංවර වෙනවා. ඒකට වීතික්කම ක්ලේශයන් ප්‍රහාණය වෙනවා. කයින් වචනින් සිදුවෙන ක්ලේශයන් සිදු නොවී යනවා. නමුත් හිත තුළ පරිඋත්ථාන කෙලෙස් පහළ වෙන්න පුළුවන්. හිත තුළ කෙලෙස් පහළ වෙනවා කාටවත් පේන්නේ නැහැ. කාටවත් පේන්නේ. නමුත් හිත තුළ මේ කෙලෙස් සිතිලි නැගී එන්න පුළුවන්. ඒවා ජය ගන්නට ඕනේ මේ පරාක්‍රම ධාතු වීරියෙන්. පරාක්‍රම ධාතු වීරියෙන් ජය ගන්නට ඕනේ. අපට කුඩා කාලයේ පටන් උගන්වලා තිබුණ මේ බ්‍රහ්මචාරී සීලය රැක ගැනීම සඳහා නිතර මෙනෙහි කළ යුතු උපදේශයක්. ඒ කියන්නේ තමන් පිට්ටනියක ඔය හරි කැලෑවක මැරෙනවා. මැරිලා ඉදිමෙනවා. ඉදිමෙලා තන්තන් නිල් පාට වෙනවා. ලේ කැටි ගහිලා. එවාගෙම සුදු කබර වාගේ හැදෙනවා. නවදොරෙන් ඕජා වැగిරෙනවා. පණුව ඇවිල්ලා මේ ඉඳමැස්සෝ ඇවිල්ලා පණුව ගන්නවා. කපුටන් ඇවිල්ලා උකුස්සන් ඇවිල්ලා එවාගෙම සිවලුන් සුනකයන් ඉජලිහිනියන් එහෙම නැත්නම් කබරයෙන් ඔය සතුන් ඇවිල්ලා මේ ශරීරයේ කැලි කැලි කඩ කඩ කනවා. අර මස්ලේ දැන් උණු වෙනවා. මස් උණු වෙනවා, ලේ උණු වෙනවා, ඒවා දිය වෙනවා කුණු වෙලා. හැම පැත්තෙම බත්තුළු හිරෙම වාගේ පණුව ගාලා. පලාත කෙනෙකුට එන්න බෑ ගඳ ගන්නවා. ඔහොම ගිහිල්ලා අන්තිමේදී අර ලේ මස් ඔක්කොම දිය වෙලා නහර වලින් බැඳුන ඇටසැකිල්ලක් එන්න පුළුවන්. ඒකත් මේ සතුන් කඩ කඩ අදිනවා. එහෙම ගිහිල්ලා ඒ නහරත් ඔක්කොම දිය වෙලා යනවා. ඇටකබලි තැන් වල සතුන් ඇද කකා දිරාපත් වෙන්න යනවා. වැස්සර තෙමෙනවා, අවුවට වේලෙනවා, පිනිබානවා, පුස් හැදෙනවා. තවත් අප්‍රමාණ ගන්ධස්ථාන හැමතැනම පැතිරෙනවා. අන්තිමේදී මොකද වෙන්නේ? වසර ගණනාවක් ඕක තෙමිලා අවුවට වේලලා පිනිබාලා දිරලා ගිහිල්ලා අන්තිමේදී පොළොවට පස් වෙනවා. මෙන්න හිතේ මෙනෙහි කරන්න සුදුසු ආරමුණක්. එවැගේම ජීවමාන අවස්ථාව ගැන හිතෙනවා. තමන්ගේ ඇස් වලින් කබ කඳුළු ගලනවා පිළිකුලයි. නායෙන් හොටු දියර ගලනවා පිළිකුලයි. දෙකන් සිදුරින් කං කාඳුරු ගලනවා පිළිකුලයි. මුව දොරින් කෙලසෙම් සොටු මේවා නිකුත් වෙනවා පිළිකුලයි. එවැගේම ශරීරයේ 90000ක් රෝම කූපයන් 99000ක් රෝම කූපයන්ගෙන් දාඩිය වැగిරෙනවා පිළිකුලයි. නලල් තලයෙන් නාසාපුටයෙන් හිස මුදුනෙන් දෙකෝපලයෙන් දෙවර හිසින් දෙපිටිපතුල් මේ තැන් වලින් උරුණු තෙල් පිට වෙනවා පිළිකුලයි. අදෝ මාර්ග වලින් අසුචි මල මූත්‍ර පිට වෙනවා පිළිකුලයි. ශරීරයේ උදරයේ පළල බලනවා අභ්‍යන්තරයේ තියෙන දේවල් දෙතිසිරේන අධික බඩවැල් ගොඩක් තියෙනවා. අතුණු බාහන් ගොඩක් තියෙනවා. අක්මාවක් තියෙනවා. හෘද වස්තුවක් තියෙනවා. පෙනහැල්ලක් තියෙනවා. අකුගඩු තියෙනවා. බලන්න බෑ දුර්ගන්ධයි. දුක්ගන්ධෝ අසුචි කායෝ කුණපෝ උක්ක රූපමෝ නින්දිතෝ චක්කු භූතේහි කායෝ බාලාභි නන්දිතෝ. මේ ශරීරයේ දුර්ගන්ධයි. එවාගෙම නිරන්තරයෙන් අපරිසිදුයි. එවාගෙම නව දොරකින් දුගඳ වාහනය වෙන අසුචි වැగిරෙනවා. එවාගෙම අල්ලචම්ම පටිච්චන්නෝ නවද්දාරෝ මහවනෝ. මේක හැම පැත්තෙම තෙත් සමකින් වැහිලා තිබුණට නව මහා දොරකින් අසුචි වැగిරෙනවා. සචේ ීමස්ස කායස්ස අන්තෝ බාහිරතෝ සියා දණ්ඩන්නෝන ගයත්වාන කාකේ සෝනේච වාරයේ. මේ ශරීරයේ අභ්‍යන්තරයේ එළියට ගත්තොත් එම බලු කපුටුවන් එලවන්න එනවා දඬු මුගුරු අරගෙන. මේ විදිහට බාලයන් අඥානයන් රැවටෙන මේ රූපස්කන්ධය දුර්ගන්ධයි අසුචි අපරිසුද්ධයි අසුභයි නිතර මෙනෙහි කරන්නට ඕනේ. මෙසේ මෙනෙහි කරනකොට Tamanට මොනම විදිහකින්වත් කාම රාග චේතනාවක් එන්නේ නැහැ, කාමච්ඡන්දයක් එන්නේ නැහැ. ඒවා දුරු වෙනවා. ඒ සම්බන්ධව දැඩි ඥානේ නුවණ හසුරුවලා Taman ජය ගන්නට ඕනේ. අනික් කාරණේ තමයි ව්‍යාපාදේ. මේක බොහොම බලගත් දෙයක්. අද කාලේ ලෝක සත්‍යයට වැඩියෙන් බලපන්නේ ව්‍යාපාදය. ඒකට ජීවත් නැත්නම් එක පවා නිතර ගැටෙනවා. කෙනෙක් වාඩි වෙලා ඉන්නවා දැකලාත් ගැටෙනවා. කතා කරනවා දැකලාත් ගැටෙනවා. hina වෙනවා දැකලාත් ගැටෙනවා. වචනයක් වැරදුනත් ගැටෙනවා. සුළු දෙයක් අතපසු වුණත් ගැටෙනවා. හැම වෙලාවෙම ගැටෙනවා. මේ ගැටෙන එක අපේ
ඥාන සම්පන්නව හසුරුවා ගන්නට ඕනේ. මේ සඳහා අපි නිරන්තරයෙන් අපේ හිත මෛත්‍රියෙන් පුරවාගෙන ඉන්නට ඕනේ. සෑදාවල් නිරතුරුවම අපේ හිත මෛත්‍රියෙන් පුරවා ගන්නට ඕනේ. මොනම දෙයකින්වත් අනුන් පිළිබඳව ගැටීමක් වැටීමක් නොවනසේ තමන් පිරිසුදුව චේතනාව මෛත්‍රියෙන් පුරවාගෙන ඉන්නවා නම් දෙවියෝ පවා තමන්ට නමස්කාරය කරනවා. දෙවියෝ තමන්ට උපකාර වෙනවා. ආනිසංස රාශියක් ඒ වෙලාවටම ලැබෙනවා. සැපෙන් නිින්ද යනවා, සැපෙන් අවදි වෙනවා, නපුරු සීන නොපෙනී යනවා. දෙවියන්ට මනුෂ්‍යයන්ට ප්‍රේමනාප වෙනවා. දෙවියෝ ආරක්ෂා කර දෙනවා. වසවිස අවියාවද ගෙන විපත්ති වලකිනවා. එවාගේ හිතේ සමාධිය වැඩි දියුණු වෙනවා. ශරීර වර්ණයේ පැහැපත් වෙනවා. නොයෙක් ආනිසංස ගෙන දෙනවා. දුටුදුටුවන් කෙරෙහි මෛත්‍රිය ඇති වෙනවා. සතුරන් මිතුරු වෙනවා. මිතුරන් අදි මිතුරු වෙනවා. මේ වාගේ අනුසස් අපට ලබන්න පුළුවන් වෙනවා. මෙන්න මේ දසසිල් සමාදන් වූ මෑණිවරු තුන්දෙනා මේවා හිතේ දරාගෙන තමන් ලබාගත් මේ ශ්‍රේෂ්ඨ ජීවිතය ජීවිතාන්තයේ දක්වාම නිර්මලව රැක ගන්න අදිෂ්ඨාන කරගත්තොත් තමන් අදා වඩාගත් දෙමව්පියන්වත් අමා මහ නිවන් සුව ලැබෙනවා ඒකාන්තයි. තමන්ගේ සිව්පසෙන් උපස්ථාන කරන සදාවතුනට ඒ කුසලයේ අමා මහ නිවනට උපකාර වෙනවා ඒකාන්තයි. එවාගේම ආරක්ෂක දෙවි දේවතාවන් සහ සමස්ත ලෝක සත්‍යයටම තමන් ලෝයේ ලෝතුරු අසුව සම්පත් සාදා දෙන්නෙක් බාටපත් වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්නට ඕනේ. දාන සීල භාවනා කුසල් වඩමින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ගමන්ගත් නිවන් මඟ ගමන් කරගෙන මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලසොන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සැනසී වදාළේ අජරාමර සාන්තාමාම නිවන් සුවත් වේවා කියා අපි මෛත්‍රියෙන් පින් පමුණුන අතර විශේෂයෙන්ම අපවත් වේදාල පූජනීය අස්මණ්ඩලේ ශ්‍රී රතනපාලාභිදාන මහෝත්තමයන් වහන්සේට අපවත් වේදාල අතිපූජනීය කේල්පැන්නල ශ්‍රී සුමන ස්වාමීන් වහන්සේට මේ කුසල සම්භාර ධර්මයේ හේතුන්වත් ලෝතුරා බුදුබාමත් වේවා කියා ගුරු බැතියෙන් සිහිපත් කරන අතරත සිල්මෑණියන් වහන්සේගේ මව්පිය දෙදෙනා වහන්සේ ප්‍රදාන කොට ඇති අභාව ප්‍රාප්ත සීලෝම ඥාති බන්දු වර්ගයාට මේ පින් බැලෙන් සුගති සම්පත් කෙලවර අග්‍රාමාම නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් පමුණුන අතර හිතායත මෙදා සෑම සත්නට මේ කුසලයේ ලෝයි ලෝතුරා සූපිනිස පවතේවා. මේ බෝධිරාජ සිල්ලාරාමස්ත දෙවි දේවතා මණ්ඩල ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයන් මෙතින් අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාවට මේ පින්වත් මව්පිය දූ දරු ඥාති මිත්‍ර සමටත් මේ සිල්මෑණියන් වහන්සේලාට සංගරුවනට දේව ආරක්ෂාව සලසා දෙත්වා තතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු. අවසාන වශයෙන් අපේ අතිපූජනීය මිනුවන්ගොමියේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන වැඩම කරවා වදාළ සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේ මේ පින් බැලින් නිරෝගී සැපයත් දීර්ඝායුෂයත් ඇතුව ධර්මාඥාන භාවනාඥාන මුදුන් පමුණවා තම තමන් වහන්සේලාගේ ප්‍රාර්ථනා පරිද්දෙන් උත්තම ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට මේ කුසලයේ උපනිශ්‍රේ වේවා කියා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතරත පින්දපාත වේලාව පැමිණ ඇති ඊට අවස්ථාව අපි සලසා දෙමින් මේ නවතිමු. සෑම දිනාට රත්නත්‍රය අනුභව බලෙන් කල්යාණ මිත්‍ර සම්පත් ඇතුව නිවන් මාර්ග යාගන්ට ජාති ජාතිත් වාසනාව වේවා. සම්බීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝානුභාවේන සදා සත්‍ය භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච
අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු